මේ විදිහට තමයි මේ බයික් එකේ මීටර් බෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. උඩින් ඉඳලා කතා කරොත් මෙතන නොටිෆිකේෂන් ලයිට් එක බලා ගන්න පුළුවන්. මෙතන ටයිම් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපේ මේක බ්ලූටූත් හරහා කනෙක්ට් කරන්න පුළුවන් හින්දා මෙතන මේ ෆෝන් එකේ බැටරි එක තමයි මෙතනින් පෙන්වන්නේ. ඒ වගේම මෙතනින් මයිලේජ් එක බලා ගන්න පුළුවන්. මෙතනින් ස්පීඩෝමීටර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ෆුවල් මීටර් එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන දැන් මේ බයික් එක නියුට්‍රල් තියෙන හින්දා නියුට්‍රල් ලයිට් එක මෙතන වැටලා තියෙනවා. පහලින් TCS බටන් එක, එන්ජින් චෙක් බටන් එක, මෙතන සිලෙක්ට් බටන් එක, මෙතන රීසෙට් බටන් එක. ඒ වගේම මේ පැත්තෙන් බලුවොත් ABS බල්බ් එක දැන් පත් වෙලා තියෙනවා. හෙඩ් ලයිට් බල්බ් එක, සිග්නල් ලයිට් බල්බ් එක මෙන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා.